නේද? ගෞරි අයි මැනික කොතෝනේ? අතරින් තමයි වරහගෙන ඉන්නේ. කවුද? දනුවන් කවුරුවත් නෑ දෝනි. ඔයා නිකන් බොරුවට බය වෙන්නේ. කියන දේ අහන්නකෝ. මේ අම්මයි තාත්තයි දෙන්නම ළඟ ඉන්නවනේ. දැන් බය වෙන්න දෙයක් නෑ. මේ කවුරුවත් නෑ පුතේ. කවුරුත් නෑ. අර බලන්න. බය වෙන්න එපා. හා. හරි හරි. අපි ගිහලා මොන හරි කාලේ යමු. යමු. යා. බය වෙන්න එපා. මිසිස් සුමනවීර ටිකක් යන්ත්‍ර මන්ත්‍ර ගැන වැඩියෙන් විශ්වාස කරනවා වගේ නේද? ටිකක් නෙමෙයි ડોක්ටර්. ඔය මෑණියන්ගේ තාත්තා මැරිලා දෙවියෙක් වෙලා ඉපදිලා කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඔය මෑණියන්ගේ ආශ්‍රමයේ තියෙන්නේ අපේ ගෙවල් පැත්තේම තමයි. ගමේ ඉන්න මෝඩ ගෑනු සේර මෙතනට යනවා. අපේ කෙනා තමයි එතන ප්‍රධාන දායකව. දැන් තව දුවත්ව විශ්වාස කරනවද? නැත්තම් ડોක්ටර්. එයා ඉතින් අම්මගේම දුවනේ. එතකොට මිස්ටර් සුමනවීර මෙහෙමයි ડોක්ටර්. ඕනම කෙනෙකුට මානසික රෝගයක් හැදෙන්න පුළුවන්. ඒ වුණත් ડોක්ටර් මෙතන තියෙන ප්‍රශ්නේ අඟහරුවාද 7:00ට හොඳට ඉඳලා නිින්දට ගිය ගෑනු ළමයා බදාදා උදේ 6:00 වෙනකොට මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? මං කියන්නේද? අපි මේ ගැන එරන්දිත් එක්කත් කතා කරමු. අපිට උත්තරයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. එරන්දිට යාළුවෝ එහෙම ඉන්නවද? නෑ ડોක්ටර්. එයා එහෙම කවුරුත් වැඩි ආශ්‍රය කරේ නෑ. ඇත්තටම එයාට යාළුවෙකුත් නෑ. එයා අපි කියන දේක් අහගෙන ගෙදර ඉන්න තමයි පුරුදු වෙලා හිටියේ. එයා ළඟින්ම ආශ්‍රය කරේ ඔෆිස් එකේ කට්ටියයි අර මෑණියෝ විතරයි. ડોક્ટર අම්මටයි දුවටයි ඉන්න කියන්නේ. ඒ ආරංචියක් නැද්ද බං? මොනවා ගැනද? කළුවා මිනිහ ගැන.
අම්මෝ බා. උඹලට තෝරන්නේ නැති මගුලක්. ගෑනු ඔපුදුපු වෙනවා කියලා අහලා තිබ්බට මේ ඔෆිස් එකේම නෑ උඹ වගේ චීප්. අම්මේ උඹ පත්තිනියම් යකෝ අපි චීත්තනම් බල පටකම්බා වීරු නෙමෙයි අශේ. අර කේස් එකට තාරකසුම බත් එක තරහෙන් ඉන්නේ. කොයි වෙලාවෙ හරි රිටර්න් එක දෙනවා. පොඩ්ඩක් කට පරිස්සමෙන් හිටපන්. හරි හරි බං මං ඇත්තටම ආන්නේ අලුත් ඉස්සරහ නැද්ද එරන්දි ගන්නම. නැතුව ඉතින් අද සයිකියාට්‍රික් කෙනෙක්ලාට අරන් ගිහිල්ලා. හරි ඒක මං දන්නවා බං අර පද්මසිරියවුදේ වාහනේ අරයි යද්දි මට හම්බුණා. මේ අප්ඩේට් එකක් නැද්ද